to my YouTube channel. අද මම ඔයාලට ගේන්නේ මගේ ඩෙලිවරි එකට කලින් මම කොහොමද මගේ හොස්පිටල් බෑග් එක පැක් කරගන්නේ කියලා. අපිට හොස්පිටල් එකට ගේන්න ඕන බඩු ටික ලිස්ට් එකක් දීලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මොනවද ලිස්ට් එකේ තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන මේ තියෙන්නේ එයාලා හොස්පිටල් එකෙන් අපිට දෙන චෙක්ලිස්ට් එකේ ජැපනීස් එක මම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා ගත්ත ට්‍රාන්ස්ලේෂන් එක. ඒක හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට හැම හොස්පිටල් එකෙන්ම වගේ මේන්ම ගේන්න කියන දේවල් ටික මේක ඇති කියලා මම හිතනවා. මුලින්ම මම ගත්තේ මට පොඩි පවුච් දෙකකට මට එසෙන්ෂල් කියලා හිතලා මම හදාගත්ත ටොයිලට්‍රීස් අයිටම්ස් ටිකක්. අපි දැන් බලමු එකින් එක එතන මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මිරර් එකක්, hair brush එකක්, hair comb එකක්, ඊට පස්සේ මම ස්ක්‍රන්චිස් 3ක් රෙඩි කරගත්තා. hair band 3ක්, hair clips 2ක් වගේම මේකප් රිමූවර් එකක් ඒ පවුච් එකට මම රෙඩි කරගන්නවා. සෙකන්ඩ් පවුච් එකට මම රෙඩි කරගත්තා ෆේස් වොෂ් එකක්, ටූත් පේස්ට් එකක් and ටූත් බ්‍රෂ් එකක්, මිනි hair shampoo, conditioner and body wash එකක්. ඒ තුන මම Amazon එකෙන් මිනි බොටල්ස් ටිකක් ගත්තේ. essential නැහැ. වුමනා වෙයි කියලා හිතලා. ඒ වගේම ගෙදර ඉදිරිය ලස්සනට ඉන්න ඕන හින්දා පොඩි මේකප් එකක් දාගන්න මේකප් අයිටම්ස් ටිකක් වගේම මගේ ෆෝන් බැක් කවර් එක. මම පවුච් වලට දාන අයිටම්ස් ටික දාගෙන ඉවරයි. දැන් අපි බෑග් එක පැක් කරන්න පටන් ගමු. එහෙනම් කියන්න ඕන මම මේ බෑග් එක ගත්තේ Amazon එකෙන්. ඒකත් මම පින්ක් කලර් එකෙන්ම රෙඩි කරගත්තා. එහෙනම් අපි බලමු දැන් කොහොමද බෑග් එක පැක් කරගන්නේ කියලා. මුලින්ම මගේ going home outfit එක මම ඒක ඔක්කොම hair band එක, underwears, frock එක ඔක්කොම එක පැක් එකකට රෙඩි කරගත්තා. එතකොට මට ඒක හොයාගන්න ලේසි නිසා. ඊට පස්සේ තියෙනවා මගේ worm slippers දෙක හොස්පිටල් එකට දාන්න කියලා හිතාගෙන ගත්ත. හොස්පිටල් එකෙන් ස්ලිපර්ස් දෙනවා කියලා ඒ වුණාට තියෙනවා. මම ඒ වුණාට අවශ්‍ය වුණොත් කියලා කෝකටත් රෙඩි කරගත්තා. ඊට පස්සේ තියෙනවා වර්ම් බොටල් එකක්. වින්ටර් එක පටන් ගත්ත නිසා වෝම් බොටල් එක ඕන වෙයි කියලා හිතුණා. ඒ නිසා මම ඒක මගේ කොහමද තිබ්බ එක ඒකත් රෙඩි කරගත්තා. ඊට පස්සේ ෆේස් මාස්ක් 5ක් විතර දාගත්තා. හොස්පිටල් එකේදී යූස් කරන්න ඕන වෙයි කියලා හිතලා. ඒ වගේ මේගොල්ලෝ සොක්ස් සෙට් 3ක් ගේන්න කියලා තිබ්බා. ඒ සෙට් 3 මම ඔක්කොම වෙන වෙනම සිප්ලොක් බෑග් වලට දාලා රෙඩි කරගත්තේ. මට ඒක හොයාගන්න ලේසි වෙන්න. ඊට පස්සේ මේකත් මම Amazon එකෙන් ගත්ත මගේ අලුත්ම තම්බ්ලර් එක. ඒකටම පින්ක් කලර් ස්ට්‍රෝ එකකුත් ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ මට මගේ හොඳම යාළුවෙක්ගෙන් හම්බෙච්ච gift එකක්. මග එකක් ගේන්න කියලා තියෙනවා. මම ඉතින් පින්ක් කලර් මග එකක් තියෙන නිසා ඒකම ගෙනියන්න හිතුවා. ඒ වගේම ටිෂු බොක්ස් එකක් ඉල්ලලා තියෙනවා හොස්පිටල් එකෙන්. මේක නම් කට්ලරි සෙට් එකක් ඉල්ලලා නැහැ. ඒ වුණාට මට අවශ්‍ය වෙයි කියලා හිතලා කෝකටත් කියලා කට්ලරි සෙට් එකකුත් දාගත්තා.
මේ තියෙන්නේ පෙට් බොටල් කැප් එකක්. ඒකක් හොස්පිටල් එකෙන් ඉල්ලලා තියෙනවා. මේකත් මම Amazon එකෙන් ඕඩර් කරගත්තේ. ඊට පස්සේ මමාට කියලා ඉල්ලලා තියෙනවා බේබි වයිප්ස් පැක් එකක්. ඒකත් මම මේ බෑග් එකටම රෙඩි කරගන්නවා. මෙතන තියෙන හැම දෙයක්ම චෙක්ලිස්ට් එකේ තිබුණ දේවල්. මම මේ හැම දෙයක්ම එක මාසෙන් රෙඩි කරගත්තේ නැහැ. මාස 3 පහ වුණාට පස්සේ හිමින් පොඩ එකතු කරගත්ත දේවල්, ඔන්ලයින් ගත්ත දේවල් තමයි මේ හැම එකක්ම. අපි බලමු එහෙනම් මෙතන තියෙන්නේ මොනවද කියලා. මුලින්ම තියෙන්නේ මම මට ගත්ත ටවල් දෙක. ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා නර්සින් බ්‍රාස් 3ක්. ඒ තුනත් මම වෙනම සිප්ලොක බෑග් එකකට දාලා රෙඩි කරගත්තා. මේක නම් ඉල්ලලා තිබුණේ නැහැ. මම මට පහසුවට අඳින්න පුළුවන් ෆ්‍රොක් එකක් ගත්තා අවශ්‍ය වුණොත් කියලා. ඊට පස්සේ පෝස්ට්පාර්ටම් ෂෝට්ස් 3ක් ඉල්ලලා තිබ්බා. ඒ වගේම සැනිටරි පෑඩ්ස්. ඉතින් මම හිතන්නේ මම මගේ චෙක්ලිස්ට් එකේ බඩු ටික ඔක්කොම පැක් කරලා ඉවරයි. අපි දැන් බලමු බබාගේ බඩුවල මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා. යාට ගොඩාක් බඩු ඉල්ලලා නැහැ. ගෙදර යනකොට අවශ්‍ය වෙන බඩු ටික විතරයි ගේන්න කියලා තිබ්බේ. මේ වයිට් කලර් ෆ්‍රොක් එක මම රෙඩි කරගත්තේ එයාගේ going home outfit එක විදිහට. මම ඔක්කොම වයිට් කලර් එකෙන්ම රෙඩි කරගත්තා. ඊට පස්සේ මේ yellow කලර් outfit එක එයාට හොස්පිටල් එකේදී මුලින්ම අඳන්න ඉල්ලුවොත් දෙන්න කියලා හිතාගෙන තමයි රෙඩි කරගත්තේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මම going home outfit එක ඔක්කොම සිප්ලොක බෑග් වලට දාලා යාට ගත්ත towels, nappies, diapers, baby wipes වගේ items ටිකක්. ඒවා හොස්පිටල් එකෙන් ඉල්ලලා තිබ්බයාට ගෙදර යන වෙලාවට විතරක් වගේ අවශ්‍ය වෙන්න මම towels නම් ටිකක් වැඩිපුර ගත්තා. දැන් අපි බබාගේ බඩු ටික පැක් කරගමු. මම එයාට baby clothes set 5ක් ගත්තා. අවශ්‍ය වුණොත් අඳන්න කියලා හිතාගෙන ඒව හොස්පිටල් එකෙන් දෙනවා කියලා තියෙනවා. ඒ වගේම towels ගත්තා. towels නම් මම ටිකක් වැඩිපුර ගත්තා. මොකද එකම towel එක use කරන්න බැරි වෙයි කියලා හිතලා. baby wipes ඉල්ලලා තිබ්බා. baby wipes පැක් 4ක් ගත්තා. pacifier එකයි nipple cream එකයි ගත්තා. ඒ වගේම hankies 5ක් ඉල්ලලා තිබ්බා. ඒ පහත් මම සිප්ලොක බෑග් එකක දාලා රෙඩි කරගත්තා. ඒ වගේම diapers 3ක් ඉල්ලලා තිබ්බා. යාර ගෙදර එනකොට විතරක් use කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම මේ තියෙන්නේ waterproof mat එකක්. එකක් නම් ඉල්ලලා තිබුණේ නැහැ. ඒ වුණාට මම ඒක වුමනා වෙයි කියලා හිතලා ගත්තා. අනිත් ඔක්කොම මේවා towels තමයි මම රෙඩි කරගත්තේ. මේ තියෙන්නේ going home outfit එක. ඒක මම අර කලින් පෙන්නපු white එක මම සිප්ලොක බෑග් එකක දාලා ගත්තා. මේ තියෙන්නේ යාගේ බර්ත් එකෙන් පස්සේ මුලින්ම අඳන්න සූට් එකක් ඉල්ලුවොත් දෙන්න කියලා හිතාගෙන ගත්ත yellow kit එක. එහෙනම් අපි මේ බෑග් එකට පැක් කරන බබාගේ බඩු ටිකත් ඔක්කොම පැක් කරලා ඉවරයි. අපි දැන් බලමු මගේ හෑන්ඩ් බෑග් එකට මම මොනවද පැක් කරගන්න දේවල් කියලා. තව දෙයක් කියන්න ඕන. මම මේ හැම දෙයක්ම එක මාසෙට දෙකට ගත්ත දේවල් නෙමෙයි. ගොඩාක් ඔන්ලයින් බලලා shops වලින් බලලා මාස 4කට 5කට 6කට වගේ ප්ලෑන් කරලා ගත්ත දේවල්. මම මේ මාසේ මේ දේවල් ටික ගන්නවා, මේ මාසේ මේ දේවල් ටික ගන්නවා කියලා එහෙම ප්ලෑන් කරලා තමයි ගත්තේ. මගේ ගාව ඒකේ PDF එකකුත් තියෙනවා. මේ වීඩියෝ එක බලන අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ඒක දාන්නම්. දැන් මේ පේන්නේ බබාට ගත්ත shampoo, body lotion, face cream වගේ දේවල්. මම මේක නම් ගොඩාක් සර්ච් කරලා බලලා තමයි ගත්තේ. Avino brand එක තමයි babies වලට තියෙන හොඳම brand එක කියලා මට තේරුණ විදිහට ගොඩක් වීඩියෝස් වල තිබුණේ. ඉතින් මම ඒකෙන්ම ගත්තා. ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මෙතන තියෙන නෝට්බුක් එකයි, මගේ පර්සනල් සීල් එකයි, බේබි කෝම් එකයි, announcement board දෙකයි. අපි දැන් මේ ටික බෑග් එකට පැක් කරගෙන බලමු. මුලින්ම
තියෙන්නේ මගේ නෝට්බුක් එකකුයි පෙන් එකකුයි ගේන්න කියලා තිබ්බා මොනවා හරි අවශ්‍ය වුණොත් තියාගන්න. නෝට්බුක් එකයි පෙන් එකයි මගේ පර්සනල් සීල් එකයි මැටර්නිටි හෙල්ත් හෑන්ඩ්බුක් එකයි ඒ ටික නිතරම හොස්පිටල් එකේදී අවශ්‍ය වෙන නිසා මම හෑන්ඩ් බෑග් එකට දාගන්න හිතුවා. ඊට පස්සේ තියෙනවා මුලින්ම පැක් කරගත්ත hair accessories තියෙන පවුච් එකයි ටොයිලට්‍රීස් තියෙන පවුච් එකයි ඒ ටිකත් මට ගිය ගමන් එළියට තියාගන්න පුළුවන් වෙන විදිහට මම හෑන්ඩ් බෑග් එකට දාගත්තා. ඊට පස්සේ තියෙනවා nail tool kit එක. ඒක අවශ්‍ය වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ වුණාට අවශ්‍ය වුණොත් කියලා මම ඒකත් දාගත්තා. ඒ වගේම කැම් එක. මම මේ ඇවිනෝ බ්‍රෑන්ඩ් එකෙන් ගත්ත ෂැම්පූ බොඩි ක්‍රීම් ෆේස් ක්‍රීම් ගැන නම් හරියටම දන්නේ නැහැ. මමත් ගොඩක් වීඩියෝස් බලලා ඒ වීඩියෝස් වල හැමෝම වගේ රෙකමන්ඩ් කරලා තිබ්බ නිසා තමයි ගත්තේ. යූස් කරලා ඉවර වෙලා කියන්න පුළුවන් කොහොමද කියලා. එහෙනම් බෑග් දෙකම පැක් කරලා ඉවරයි. මගේ වීඩියෝ එක බලාගෙන හිටියට අහගෙන හිටියට හැමෝටම thank you so much. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම මගේ චෙක්ලිස්ට් එක හදාගන්න monthly plan කරපු විදිහ PDF එක අප්ලෝඩ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. Thank you.